යෝගී පින්වත කියන්නට කෙනෙක් දායක ස්වභාවයක් නැති ඒක විහාරීව වනගතව ගුණපුරණ යෝගාවචරයන් වහන්සේලාගේ පහසු උදෙසා සකස් වූ පින්වත පුණ්‍යක මුත්ව යෝගී පින්වත කලින් සිදු වූ විදුලි ජෙනරේටර් පූජාවකටත් ඉදිරියේ සිදුවන දුම් උපකරණ මధుර විකර්ෂණ පූජාවකටත් අතර 1,50,000කට වැඩිම දායකත්වයකින් සහ අධික ආනිසංස සහිත මහා පුණ්‍ය ධර්මයේ පිළිබඳ පත්තානුමෝදනාවයි. පින්වතුනි මේ පින කියන්නේ හරිම සුන්දර දෙයක්. සුන්දර ලෙස නිවන් මාර්ගට අපිව රැගෙන යන පුණ්‍ය ගංගාවක් තමයි පින කියන්නේ. පුණ්‍ය ආලෝකයක් මේ ජීවිතයේට සසර ගමනේ අන්ධකාරයට ආලෝකය තමයි පින. සසර අතරමං වෙලා සැරිසරන අපිට ඒ ආලෝකය ලබා දීලා මඟ පෙන්වන නුවණට හැම දෙයකටම මුල් වෙන මෙන්න මේ පින කියන්නේ පින්වතුනි මේ විශ්වයේ කොහේ හිටියත් අපිට හරි මඟ පෙන්වන මහා බලගත් ශක්තිය. අන්න එහෙම පිනක් වෙන්නේ කොහොමද මේක අපි විශේෂයෙන් සඳහන් කරා මෛත්‍රී පූර්වාංගම සංඝෝපස්ථානය කියලා. මොකද මේක අවශ්‍ය දේ පමණක් නෙමෙයි නොකියූ දේ තව අවශ්‍ය හැම දෙයක්ම හරිම හොඳට හොයලා බලලා කරපු ධර්මගන්ත පූජාව සියලු දම් පරදවන ධර්ම දානය මූලික කරගෙන සිද්ධ වුණු නමුත් බිසිබිම්බෝහන පූජාව සයන පූජාව ඒ වගේම ගිලම්පස පූජාව මේස පූජාව විදුලි ආලෝක පූජාව අප්‍රමාණ පූජාවන්ගෙන් මේ නිවන් ධර්ම මාර්ගය අපිට හරිම ලස්සනට සුන්දරව සාර්ථක කරගන්න උපකාර වෙන පුණ්‍ය ධර්මයක් කියන එක සිහිපත් කරන්න ඕන. ඉතින් මෙහිදී මේ සියල්ල රැගෙන යන්නට මූලික වෙච්ච පින්වත් ජනිත්‍රි දිනූෂා කියන පින්වත් මාතාව ඇතුළු මේ මහත්මා දියණිය සිහිපත් කරන්න ඕනේ විවිධ කරදර බාධක මැද්ද මේ කටයුත්ත කිරීමේ ශ්‍රද්ධාව ගැන. ඒ වගේම පින්වතුනි ගයාන් අරුණකීර්ති අබේකෝන් මහත්මයා හොඳම දේ දෙන්න මුදල් ගැන හිතන්න එපා කියලා මහත් කැපවීමක් කරලා 70,000ක වගේ දායකත්වයේ දරලා තව 50 දෙනෙකුත් එකතුවයි මේ පින්කම සිද්ධ වුණේ විශේෂයෙන් හිදි ගයාන් මහත්මයා සම්බන්ධ කරපු පතිරගේ මහත්මයා හරහා තමයි මේට අවශ්‍ය ප්‍රධාන ත්‍රිපිටක ග්‍රන්ථ 23 අපිට ලැබුණේ. හැබැයි අපි පින්වත් ස්වාමින් වහන්සේට ඒක තියන කබඩ් එකක් හොයනකොට කැඩිච්ච මේසයක් දැක්කේ. අපි මේසයක් පූජා කරන්න යදුනා. තව මොනවද කියලා හොයනකොට අමාරුවෙන් උන්වහන්සේ කියන්නේ නැහැ ලේසියෙන් මෙට්ටයක් නැහැ කියලා දැනගත්තා. හැබැයි මේ ෆොටෝ එකේ හැටියට ඇඳකුත් හරියට නැහැ කියලා තේරුණා. ඇඳක් සහිතව පොත් කියවන්න අවශ්‍ය ආධාරකයේ පවා ඒ කටයුත්තේදී උන්වහන්සේට නොමිලේ කෙනෙක් පූජා කරලා තිබුණා අපේ ඉදිරිපත් වෙලා තිබුණා. මේ මේසයත් පින්වතුනි ඊටාම හොඳ තත්ත්වයේ ලස්සන මේසයක්. ඒ අවට අතපය දිග දුර පොත්පත් තියාගන්න ඒ වගේම ලාච්චු සහිත මේසයක් පූජා කරන්නට යෙදුණා. එහිදී මේ මල්ෂාන් පුතා බලංගොඩේ ආයතනේ අපිට බොහෝ සෙයින් උපකාර වුණා. ඒ වගේ මේකට අවශ්‍ය ටේබල් ලෑම්ප් පූජා කරන්න යෙදුණා. එපමණක් නෙමෙයි පින්වත්නි මෙන්න මේ සඳහන් කරපු බඩු අරගෙන තව අමතරව ස්වාමීන් වහන්සේට රැගෙන යන්න නෙස්කැෆේ කෝපි බෝතලයක්, ෆැෂන් ගිලන් පසක්, ඩාර්ක් චොකලට් එකක්, නට් වර්ග පැකට් එකක් මෙන්න මේවා අරගෙන ඉතිරි 14,000 ගානට තව එකතු කරලා 15,000ක දායකත්වයක් ස්වාමීන් වහන්සේගේ අවශ්‍ය දෙයකට ගන්න කියලා කැපකරුවන්ට ලබා දීලා ඊට පස්සේ එපමණින් නොනැවති ඒ පින්වත් මාතාව තමන්ගේ පෞද්ගලික ධනෙන් හිතලා තව පාපිස්සක් මඳුරු දැලක් අර සම්බන්ධ කරන්න මල්ටි ප්ලග් එකක් කොට්ටවර දෙකක් ටේබල් ලෑම්ප් එකක් USB චාර්ජරයක් මෙන්න මේවා පූජා කරන්න ඉදලා තියෙනවා. බලන්න කොච්චර ලස්සන මෛත්‍රී පූර්වාංගම පින්කමක්ද. උන්වහන්සේට අවශ්‍ය දේ උන්වහන්සේ කියපු දේ වගේම උන්වහන්සේ නොකිය හිටපු දේ අපි බලෙන් කොහොම හරි අහා දැනගෙන හරියම ලස්සනට කරපු මෛත්‍රී උපස්ථාන සංඝෝපස්ථානයක්. ඒක මෛත්‍රී පූර්වාංගම සංඝෝපස්ථානයක්. ඉතින් මේ සඳහා දායක වෙච්ච පිරිස අපි සිහිපත් කරන්න ඕන. ඒ 50 දෙනෙක් වෙච්ච පිරිසගේ නම් ගම් අපිට මෙහෙම ලැබිලා තියෙනවා. පින්වත් මාකුඹුරගේ පුෂ්ප කුමාර මහත්මයා 10කින්, පවනී මේකලා ජයලත් පින්වතිය 10කින්, ඒ වගේම රුවනේ අනුරාධා
චන්ද්‍රසිරි කියන පින්වතිය දහසකින්, ඒ වගේම ජනිත්‍රි දිනුෂා සහ සමර දිවාකර, ඒ වගේම ඉන්දිකා ජයවර්ධන දෙපළ, මේ පින්වතියන් දෙපළ 2000කින් දායක වෙලා තියෙනවා. ඒ වගේම අනීෂා අමරසිංහ කියන පින්වතිය 1000කින්, ඒ වගේම තරංග ලක්මාල් පින්වත් මහත්මයා 5000කින්, ඒ වගේම තිලිනි හල්ගස්වත්ත කියන පින්වතිය 1000කින්, ඒ වගේම රේණුකා කුලසේකර කියන පින්වතිය 1000කින්, නදී කෝරාල කියන පින්වතිය 1000කින්, ඒ වගේම උපේක්ෂා රණවක කියන පින්වතිය 1000කින්, ඒ වගේම පවනි නිලුක්ෂිකා කියන පින්වතිය 1000කින්, ඒ වගේම සඳුනි වත්තුහේවා කියන පින්වතිය 1000කින්, ඒ වගේම මිහිරි අතුකෝරළ කියන පින්වතිය 1000කින්, ඒ වගේම හසංගි හෙට්ටිගේ කියන පින්වත් මාතාව 2500කින්, ඒ වගේම ශමිලා කියන පින්වත් මහත්මිය 1000කින්, ඒ වගේම රුසිර තීලක යාපා කියන පින්වත් මහත්මයා 1000කින්, ඒ වගේම නිමේෂා දිරිනි කියන පින්වත් මහත්මිය 1000කින්, ඒ වගේම දිනුෂා බියන්විල කියන පින්වත් මහත්මිය 1000කින්, මල්කා පතිරණ කියන පින්වත් මහත්මිය 1000කින්, ගීතාද සිල්වා පින්වත් අපේ මාතාව 1000කින්, ඒ වගේම සංජීවනී හේරත් කියන පින්වත් මහත්මිය 1000කින්, ආශා ධනපාල කියන පින්වත් මහත්මිය 1000කින්, නයනා දර්ශනී කියන පින්වත් මහත්මිය 2000කින්, ඒ වගේම සුදීපා ජයකොඩි කියන පින්වත් මහත්මිය 1000කින්, ඒ වගේම සසිඳු වීරසේකර කියන පින්වත් මහත්මයා 1000කින්, ඒ වගේම රංගන දිල්හාර කියන පින්වතා 1000කින්, ඒ වගේම රත්නායක අඹ තැන්න කියන පින්වත් මහත්මයා 1000කින්, ඒ වගේම ඉරොක්ස් ආනස්ටෝ ඒ පින්වත් මහත්මයා 2000කින්, ඒ වගේම පැතුම් සම්පත් පින්වතානෝ 1000කින් දායක වෙලා තියෙනවා. ඒ වගේම සංජීව කන්දේ ගෙදර පින්වතා 1000කින්, ඒ වගේම ශාලිකා විජේරත්න කියන පින්වතිය 1000කින්, ඒ වගේම වජිර කාර්යවසම් කියන පින්වතා 1000කින්, ඒ වගේම රම්‍යා නිලිගම කියන මාතාව 2500කින්, ඒ වගේම නිම්තර අභිමන් කියන ගිණුමකින් 5000කින්, අරෝෂ් සඳරුවන් කියන පින්වත් මහත්මයා 1000කින්, ඒ වගේම දුලානි රාජකරුණා කියන පින්වතිය 1000කින්, ඒ වගේම සඳරුවන් රාජපක්ෂ කියන පින්වතා 1000කින්, ඒ වගේම ලසන්ත සංජීව අබේසිංහ කියන පින්වතා 4000කින්, ඒ වගේම දිල් රුක්ෂි කියන පින්වතිය 1000කින්, ඒ වගේම නදීකා පෙරේරා කියන පින්වතිය 1000කින්, ඒ වගේම සුදර්ශනී ජයරත්න කියන පින්වතිය 10000කින්, ඒ වගේම හෂිනි සමරදිවාකර, තනෝජා සොහොයුරිය, දර්ශනී මහත්මිය, වසන්ති මහත්මිය, චමිල් ඉන්ද්‍රජිත් මහත්මයා, සෙව්වන්දි තාරකා මිය කියන මෙන්න මේ පිරිස 500 බැගින් එකතු වෙලා 3000කින් දායක වෙලා තියෙනවා. ඒ වගේම ඉරංග නදිෂ්ක පිටිගලාරච්චි කියන පින්වතා 1500කින් දායක වෙලා තියෙනවා. නදීකා මුතුනායක පින්වත් මහත්මිය 1000කින්, ඒ වගේම චානක ජයවර්ධන කියන පින්වතා 1000කින්, ඒ වගේම ප්‍රසාද් ජයවර්ධන කියන පින්වතා 1000කින්ද, ඒ වගේම චතුරි වීරසිංහ කියන පින්වතිය 2000කින්ද, ඒ වගේම පද්මා දමයන්ති කියන මාතාව 1000කින්ද, ඒ වගේම ප්‍රියාණි හෙට්ටිආරච්චි මාතාව 1000කින්ද, ඒ වගේම සත්පුරුෂ පින්වත් AH පියසීලී මෑණියන් සහ පුෂ්පකාන්ති මෑණියන් කියන දෙපළ 500 බැගින් එකතුව 1000කින්ද, ඒ වගේම අවසානට ගයාන් අරුණ කීර්ති අබේගෝන් පින්වත් මහත්මයා 70000කින්ද මේ විදිහට 1,50,500ක දායකත්වයක් මේ පිරිස එකතු වෙලා සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ පළවෙනි කොටස තමයි උතුම් ත්‍රිපිටක පූජාවට ගියේ. දෙවෙනි කොටස තුන්වෙනි කොටස විදිහට බෙදා ගන්න කියලා මතක් කරා. එතකොට මේ ආනිසංස සමසේක ආදරත් බෙදී යනවා. එතකොට සායන පූජාව, බිම්බෝහන පූජාව, ඊට පස්සේ විදුලි ආලෝක පූජාව, ඊට පස්සේ මේස පූජාව, පාපිසි මඳුරු දැල් පූජාව,
බලන්න කොච්චර ලස්සන පින්කමක්ද. ධර්ම දානයේ මූලික වෙනකොට ඒකේ ආනිසංසත් ගැලපෙනවා. ධර්ම දානයේ වැදගත්ම පින්වතුනි මොනවා තිබ්බත් වැඩක්ද මිනිස්සෙක්ට නුවණ නැත්තම්. නිවැරදි අවබෝධයක් නැත්තම් කුමක් තිබුණා සංසාරේ වැඩක්ද? ඒ අවබෝධය තමයි පින්වතුනි හැමදේම ලබා දෙන්නේ. ඉතින් නිවනතෙක් නොසංසිඳන විදිහට ඒ අවබෝධය ලැබෙනවා කියන්නේ අර සියල්ලම ලැබෙනවා කියන එක. ඊට අමතරව මේ කලාව පින්කම් වල ආනිසංස දීර්ඝ විස්තර කරන්න ඕනේ නැහැ. එකමුතුව ගත්තාම අනිවාර්යෙන් සතුට වෙන තරමට කල්ප ගණන් සිය ගණන් වර සක්විති පදවි ලබන්නට හේතු වාසනා වෙනවා. ඒකෙන් කියන්නේ අය ලෞකික වශයෙන් සියලු සැප සම්පත් ලැබෙන්න හේතු වෙනවා කියන එක. මෙච්චර පව කරත් මේ ලෝකේ අදටත් පින්වන්තයි ඉන්නේ උන් ඔය පෙර කුසල් බලය. එතකොට පින්වතුනි මේ විදිහට බිම්බෝහන පූජාව ගත්තාම සුමුදු අත්පා ලැබෙනවා. ඒ වගේම ඊටාම පහසුවෙන් ජීවත් වෙන කෙනෙක් සුවසේ නිදි ලබන කෙනෙක් වෙනවා. ලෝතර වශයෙන් ඊටාම පහසුවෙන් ධානය සමාපatti ස්පර්ශ කරන්න හේතු වෙනවා. මානසික විවේකයෙන් යුක්ත පුජ්‍යලයක් ලැබෙන විවේකයට උපකාර වුණා. ඉතින් ආලෝක පූජාව ගත්තාම කියලා නිම කරන්න බැරි තරම් ආනිසංස තියෙන විශේෂයෙන් ධර්මගන්ත කියවන්නමයි ඔය ටේබල් ලැම්ප් එක පූජා කරන්නට යෙදුනේ. ඒ වගේම අර ගිලම්පස පූජා, මදුරුදල් පූජාව ගත්තාම කිසිම සතුරු උවදුරු උපද්‍රව නැති වෙන්න, කෙලෙස් උවදුරු නැති වෙන්න හේතු වෙන කුසලයේ ප්‍රදාන කොටගෙන මහත් වූ කුසල් සම්පත්තියක් ඒ ඇතුලේ ඒ කර්ම චක්‍රය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට ගත්තාම මේවා හොයලා බලන්න අහලා බලන්න අද විශේෂයෙන් අන්තර්ජාලය තුළ තියෙනවා මේ වගේ ආනිසංස හොයලා බලන්න පුළුවන්. අප්‍රමාණ ආනිසංස රාශියක් එකතු වෙච්ච මහා පුණ්‍ය ධර්මයක්. ඒ නිසා සියලු දෙනා සාදු සාදු කියලා සාදු සාදු කියලා සාදු සාදු කියලා මහත් පිංසිතෙන් අනුමෝදන් වෙන්න ඕනේ. උප්පරිම සතුටටපත් වෙන්න ඕනේ. මේක කොයිතරම් උතුම්ද. මහා සංඝරත්නය උදෙසා වෙන නිසා සියල්ලෙම අග්‍ර තත්ත්වයේ ලැබෙන එක ප්‍රදාන කරගෙන නුවණ ලැබීම් ප්‍රදාන කරගෙන ඔක්කොටම හේතු වෙනවා මහා සංඝරත්නය වගේම මේ කියන්න කෙනෙක් නැති යෝගාවචරයන් වහන්සේලා. ඒ කටයුත්තට මුල් දෙන උතුමන් වහන්සේලා උදෙසා සිද්ධ වුණේ. අරමුණු කරගෙන මහා සංඝරත්නය උදෙසා. ඉතින් මේ ගරු භාණ්ඩ පූජා ප්‍රදාන ධර්මගන්ත ආදී මේ සියලුම කුසල බලය අපි ප්‍රදාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ නිවනතෙක් ධර්මයෙන් සැනසෙන නුවණින් බුද්ධියෙන් ගුණ ධර්මයන්ගෙන් පිරිච්ච හරිම සමාධිමත් සංසුන් ප්‍රඥාවන්ත චිත්ත සම්පත්තියක් පිණිස හේතු වේවා. ඒ චිත්ත සම්පත්තිය නිවනටම මේ පින්වතුන් යොමු කරත්වා. ඒ සඳහා හේතු සකස් කරලා දෙන චිත්ත සම්පත්තියක්ම ලැබේවා. ඒ වගේම මේට අදාළ ඒ සියලු ලෞකික සම්පත්ද නොඅඩුව ලැබිලා කෙටියෙන්ම හිතන පතන හැම යහපැතුමක්ම පෝදා අහසේ පායන සපරිපූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් සෙයින් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක විටු වෙලා අවසානයේදී පතන්නා වූ උතුම් වූ ධර්මාබෝධයෙන්ද ත්‍රිවිද්‍යා සහිතව අෂ්ට සමාපatti සහිතව සඩවිඥා සහිතව සර්වාංග සම්පූර්ණ උත්කෘෂ්ඨාකාරයෙන්ම නිවිසනසෙන්ටම මේ සියලු දෙනාටම මේ කීව නොකීව හැම කාරණාව උවදුරු ප්‍රශ්න කරදර හැම දෙයක්ම මේ කුසල් බලයෙන් යටපත් වෙලා හැම පැතුමක්ම පොදා අහසේ පායන සපරිපූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් වගේ ඉටු වෙලාම ඒ ගමනේ විදිහට යන ගමම්ම හැකිතාක් ඉක්මනින් අර කිව වගේ සියලු ගුණාංග උතුම් වූ මහාර්ඝණීය නිර්වාණ බෝධිපාක්ෂික ධර්ම වලින් පරිපූර්ණ වෙච්ච චිත්තසංතානයකින්ම මේ සංසාර සාගරයෙන් සුඛා පටිපදා කිප්පා විඥාවෙන්ම සුවසේ සැපසේම සුවසේ සැපසේම සුවසේ සැපසේම සාක්ෂාත් වේවා සාක්ෂාත් වේවා සාක්ෂාත්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. සුඛී හෝතු නිබ්බාන පච්චයෝ. සුපත්ම වේවා ධර්මාබෝධයම වේවා. සාදු.